ළඟ එන වෙසක් එකට මෙන්න මේ විදිහේ වෙසක් කාඩ් එකක් හදන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මම මේකෙදි පාවිච්චි කරන හැම ඇසෙට්ස් එකක්ම ඔයාලට ෆ්‍රී දෙනවා. මම ඒක ගන්න විදිය මම වීඩියෝ එක මැදදී කියනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් ඔයා අපේ channel එකට අලුතින් නම් එකතු උනේ subscribe කරගෙන මේ වීඩියෝ එක like එකකුත් දාගෙනම අපි පටන් ගමු අද වීඩියෝ එක. හරි මම Photoshop software එක open කරගත්තා. මේක ඉන්ටර්ෆේස් එක ඉතින් අපිට ගොඩක් පුරුදුයිනේ. ඔයා මගේ වීඩියෝස් බලනවා නම් මම මේ Photoshop ගැන playlist එකක්ම කරලා තියෙනවා. ඒ playlist එකේ මම ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා මේ Photoshop එක සම්බන්ධයෙන්. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා මෙන්න මේ විදිහට අපේ channel එකේ playlist එකට යන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට Adobe Photoshop playlist එක බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතනින් මුල ඉඳන් බලලා step by step මේ ඔක්කොම දේවල් ගැන ඉගෙන ගන්න. හරි ඔයාලට මේ Photoshop ගැන පොඩි හරි අවබෝධයක් නැති වුණත් මේ වෙසක් කාඩ් එක හදන්න බය වෙන්න එපා. මම ඕනම කෙනෙක්ට තේරෙන විදිහට තමයි මේක හදන්න කියලා දෙන්නේ. හරි දැන් අපි මුලින්ම වෙසක් කාඩ් එක හදන්න අලුතෙන් project එකක් create කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙතන new file කියන එකෙන් අලුතෙන් project එකක් create කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන preset details වලට ගිහිල්ලා මෙතනට නමක් දෙන්න මුලින්ම. මම මෙතන දෙනවා වෙසක් කාඩ් කියලා. ඔයාලට පුළුවන් කැමති නමක් දෙන්න මෙතනට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන width එක 1000ක් දෙන්න pixel වලින්. අනිවාර්යෙන්ම මෙතන pixel තෝරන්නම ඕනේ. ඊට පස්සේ height එක 1000ක් දෙන්න. ඊට පස්සේ මෙතන resolution එක 300ක් දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලට background color එක ඕන එකක් වෙනස් කරගත්ත හැකි. ඊට පස්සේ මෙතන ඔයා color profile එක විදියට working RGB කියන එක අනිවාර්යෙන්ම දෙන්න. මේක දුන්නේ නැත්නම් වෙන්නේ අපි edit එක කරන color එක නෙමෙයි අපි social media වලට upload කරද්දි වැටෙන්නේ. ඒක තමයි මෙතන තියෙන ගොඩක්ම විශේෂත්වය මේ working RGB කියන එක දැම්මට පස්සේ අපිට හැම කිසිම වෙනසක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන create කියන බටන් එකට press කරන්න. හරි දැන් අපිට මේ විදිහට project එක create වුණා. ඔයාලට පුළුවන් මේ lines ටික මකා ගන්න. මම දැන් මේ විදිහට මේ lines ටික මකා ගන්නවා. හරි දැන් මම මේ lines ටික මකා ගත්තා. දැන් මම කියලා ඉන්නවා කොහොමද මේකට background එකක් දාගන්නේ කියලා. ඔයාලට ඕන නම් පුළුවන් මෙතන background එක විදිහට solid color එකක් දෙන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන background එක AI වලින් generate කරගන්න. දැන් මම ඔයාලට example එකක් පෙන්නුවොත් එහෙම මම මෙතන use කරන්න යන background එක ගැන. මම මෙතන use කරන්නේ මෙන්න මේ background එක. මම මේක හදාගත්තේ ChatGPT එකෙන්. මම මේ background එක හදාගත්තේ ChatGPT එකෙන්. ඔයාලට පුළුවන් ChatGPT එකට කියලා මෙන්න මේ විදිහේ background ලේසියෙන්ම හදාගන්න. ඔයා ඒක දන්නේ නැත්නම් මම කියලා දෙන්නම් කොහොමද ඒක හදන්නේ කියලා. ඔයා මුලින්ම වගේ web browser එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ChatGPT එක open කරගන්න. ඔයාලට ගන්න තියෙන chatgpt.com කියලා search කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට open වෙනවා. දැන් ඔයාලට ඊට පස්සේ මෙතන open වුණාට පස්සේ මෙතන type කරන්න තියෙන්නේ create image of කියලා. ඔයාලට තියෙන මෙන්න මේ විදිහට type කරන්න. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන ඔයාට අවශ්‍ය ඉතුරු words ටික add කරන්න. ඒ කියන්නේ ඔයාගේ background එක කොහොමද හැදෙන්න ඕනේ කියලා මෙතන type කරන්න මේ මුල ටික type කරලා. හරි ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට ChatGPT එකෙන් හදාගත්ත background එක. මම මේ වීඩියෝ එකේ පාවිච්චි කරන හැම assets එකක්ම ඔයාලට free දෙනවා. ඔයාලට ගන්න තියෙන පල්ලෙහා description එකේ මම දාලා තියෙනවා Google Drive link එකක්. ඔයාලට පුළුවන් මේ Google Drive link එකෙන් මේ මම පාවිච්චි කරන assets ටික free ගන්න. ඒත් එකම තව දෙයක් මතක් කරන්න ඕනේ ඔයා මේ assets ටික free ගන්න කලින් ඔයා අනිවාර්යෙන්ම channel එක subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට Technofresh YouTube channel එක subscribe කරන්න. ඊට පස්සේ notification bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. තව මේ වීඩියෝ like එකකුත් දාන්න. හරි ඉතින් ඔයා මේ assets ටික download කරලා ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න. හරි දැන් අපි මේකට තව image එකක් add කරගමු. මම තව image එකක් මෙන්න මේ විදිහට add කරගන්නවා මේකට. මොකද මේක තවත් ලස්සන වෙන්න ඕනේ. ඒකින්ද මම මේ විදිහට තව image එකක් add කරගන්නවා. හරි දැන් මම මෙන්න මේ විදිහට තව image එකක් add කරගත්තා. ඊට පස්සේ මම මේක control T press කරනවා. ඊට පස්සේ මම මේකේ resize කරගන්නවා මෙන්න මේ විදිහට. හරි දැන් මම මෙන්න මේ විදිහට resize කරගත්තා. ඔයාලට පුළුවන් අවශ්‍ය තැනකට මේක තියලා resize කරගන්න. ඒක අවුලක් නැහැ. හරි දැන් මේකට තව හදකුත් add කරගමු. දැන් මේක මං design කරන්න මේක මගේ අදහසක් අනුව ඔයාලට ඕන නම් පුළුවන් මෙතනට බෝගහක් දාන්න, තව වෙසක් කූඩු වගේක් දාන්න. ඒ වගේ දේවලුත් ඔයාලට add කරන්න පුළුවන්.
ඔයාලට ගන්න තියෙන chat GPT එකට කියලා ටික හදාගෙන මේකට ඇඩ් කරන්න. දැන් මම මෙතන හදන්නේ සාම්ප්‍රදායික විදිය නැතුව මම මෙතන හදන්නේ වෙසක් කූඩුවත් බෝගහක්වත් නැතුව මගේ හිතට ආපු අයිඩියා එකක් විදිහට තමයි මම මේක හදන්නේ. මම මුලින්ම මෙතනට හදක් ඇඩ් කරගන්නවා. ඔයාලට ගන්න තියෙන්නේ මේ හද ඇඩ් කරගන්න මෙතන ellipse tool එකට යන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ellipse tool එකට ගිහිල්ලා මෙතන circle එකක් අදගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන properties වලට යන්න. properties වලට ගිහිල්ලා මෙතන තියෙන appearance කියලා ඔයාලට පුළුවන් මෙතන fill කියලා එකක් බලා ගන්න. ඔයාලට පුළුවන් මේක select කරන්න. ඊට පස්සේ මේ color එක වෙනස් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන stroke කියන එක මෙන්න මේ stroke නැති එක දෙන්න. හරි දැන් මම කියන්නම් මේ ඔයාලට properties panel එක නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ යන්න window එකට. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ මම පාවිච්චි කරන හැම panel එකක්ම තියෙනවා. ඔයාලට පුළුවන් මේ වගේ ටික් එක දාලා මේව on කරගන්න. ඔයාලට ඒ විදිහේ panel එකක් පේන්නේ නැත්නම්. හරි දැන් අපි අද මේ විදිහට හදාගත්ත. දැන් මම මේ control T press කරනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ගේනවා. ඊට පස්සේ මම මේක මගේ layer panel එකට එනවා. ඊට පස්සේ මම මේ layer panel එකේ මේ ellipse tool එක මන් දානවා අපේ බුදුහාමුදුරුවන්ගේ පින්තූරේ යටට. එතකොට අපිට පේනවා අපේ බුදුහාමුදුරුවන්ගේ පින්තූරය තමයි උඩින් තියෙන්නේ. ඊට පස්සේ මම මේ ellipse tool එක select කරනවා. ඊට පස්සේ ellipse tool එක select කළා control T press කරනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේක resize කරගන්නවා. හරි දැන් මම මේක මෙන්න මේ විදිහට resize කරගත්තා. ඔයාලට පුළුවන් කැමති විදිහට මේක හදාගන්න. ඒක ඔයාගේ choice එක අනුව තමයි තීරණය වෙන්නේ. හරි ඊට පස්සේ අපි මේකට text එක add කරගමු. මම මෙතන කලින් හදාගත්ත text එකක් add කරගන්නවා. ඔයාලට ගන්න තියෙන මේ හැම text එකක්ම මේ විදිහට crop කරලා මේ විදිහට තියාගන්න. අපි පස්සේ මේක පිළිවෙලට හදාගමු. ඒත් එක්කම මම කියන්නම් ඔයා මේ text හදාගන්න දන්නේ නැත්නම් මෙතන උඩින් කාඩ් එකක් යපේවේ. මම මේ කාඩ් එකෙන් යපේ වෙන වීඩියෝ එකකින් කියලා දීලා තියෙනවා කොහොමද අපි මේ විදිහේ ලස්සන සිංහල ෆොන්ට්ස් වලින් සිංහල ටයිප් කරගන්නේ කොහොමද කියලා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඒ වීඩියෝ එක බලන්න. දැන් මම ඔයාලට මෙතන රෆ්ලි කියලා දෙන්නම් කොහොමද මේ සිංහල ෆොන්ට්ස් ටික ක්‍රියේට් කරගන්නේ කියලා. ඔයාලට ගන්න තියෙන වගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඔයාලට පුළුවන් මෙතන සිංහල ෆොන්ට්ස් කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට රතු පාට බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක සිංහල ෆොන්ට්ස් ජෙනරේටර් කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේ සයිට් එකට යන්න. ඊට පස්සේ මේ සයිට් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පුළුවන් මෙතන පල්ලෙහාට ස්ක්‍රෝල් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ලස්සන ෆොන්ට්ස් තියෙනවා. ඔයාලට පුළුවන් මේ කැමති එකක් සිලෙක්ට් කරලා මේක යූස් කරන්න. ඊට පස්සේ මෙතන ෆොන්ට් සයිස් එක හදාගත්ත හැකි. ඔයාලට මේ ෆොන්ට්ස් මෙතන ටයිප් කරගන්න තියෙනවා. හෙලකුරු කීබෝඩ් එක ඔන් කරගන්න ඕනේ. ඔයාලට ගන්න තියෙන හෙලකුරු කීබෝඩ් කියලා සර්ච් එකක් දාන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඕපන් වෙනවා හෙලකුරු කීබෝඩ් එක. ඔයාලට පුළුවන් මේක ඕපන් වුණාට පස්සේ මෙතනින් ටයිප් කරලා ලේසියෙන් මතන්ට කොපි කරලා පේස්ට් කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට සිංහල ෆොන්ට්ස් ටික ගන්න. ඔයාලට ගන්න තියෙන මෙතන ඕනම එකක් ටයිප් කරන්න. දැන් මම මෙතන හිතට කියලා දාන්න ටයිප් කරලා පෙන්නන්න ඔයාලට. ඔයාලට මෙන්න මේ විදිහට ටයිප් කර හැකි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන copy text කියන එක උඩ ඔබලා ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන මෙතනට ගෙනල්ලා පේස්ට් කරන්න. ඊට පස්සේ මෙතන generate කියන එක උඩ select කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට generate වෙනවා. ඔයාලට මෙතන download කරගන්න තියෙන මෙතන pencil icon එක select කරන්න. ඊට පස්සේ මෙතන download කියලා බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේක select කරලා මේක download කරගන්න ලේසියෙන්ම. ඔයාලට පේනවා දැන් මේ විදිහට මගේ download වුණා එක. හරි ඉතින් ඔයාලට දැන් තේරෙන්නේ නැති කියලා මම හිතනවා කොහොමද මේ සිංහල ෆොන්ට්ස් ටික generate කරගන්නේ කියලා. දැන් අපි මේ සිංහල ෆොන්ට්ස් වල color එක change කරගමු. ඔයාලට ගන්න තියෙන මේ font එක උඩ select කරන්න. ඊට පස්සේ යන්න layer panel එකට. ඊට පස්සේ ඔයාලට මෙතන layer panel එකට ගියාට පස්සේ මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන් drop shadow කියලා මේක select කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට open වෙනවා. මේ settings ටික හදාගන්න මේ විදිහටම. ඔයාලට පුළුවන් මේවා adjust කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන okay කියන එක උඩ select කරන්න. ඊට පස්සේ ආයේ layer එකම select කරලා තියද්දි ඔයා යන්න මෙතන gradient overlay කියන එකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ settings ටික හදාගෙන ඔයාලට කැමති color එකක් change කරන්න. ඔයා මේ settings ටික මේ විදිහටම හදාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයා කැමති color එකක් මේකට දාගන්න. මම මෙතන use කරන්නේ සුදු පාට. ඒකින්ද මම okay කියන එක select කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේක select කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ settings ටික හදාගන්න. ඔයාලට පුළුවන් මේවා එහෙම adjust කරලා ඕන හදාගන්න. ඊට පස්සේ enter කරන්න. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ හැම text එකම මේ දෙයම කරන්න.
දැන් මම මෙතන හැම ටෙක්ස්ට් එකකම ඒ තුන ඇඩ් කරගන්නවා. ඔයාලට මේ විදිහට ලේසියෙන්ම ඇඩ් කරගත්ත හැකි මේක. මම ඒත් එක්කම මතක් කරන්නම් ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. තව notification bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද මම දාන වීඩියෝස් ඔයාලට ඉක්මනටම ගෙන්න ගත්ත හැකි මම දාපු ගාම්ම ඔයාගේ ෆෝන් එකේ notification එකක් විදිහට ඔයාලට එතකොට දැනගන්න පුළුවන් notification bell icon එක all press කරලා තියාගෙන හිටියොත් ඒකින්ද තමයි මම හැමදාම කියන්නේ ඔයා අපේ channel එකේ වීඩියෝස් විතරක් බලනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න කියලා. මොකද ඒක ඔයාලට ගොඩක් useful වෙයි. හරි දැන් මම මේ ටෙක්ස්ට් එකේ ෆොන්ට් එක වෙනස් කරගත්තා. දැන් අපි මේක resize කරලා හදාගමු. අපි මුලින්ම ඕනේ පින්බර කියන එක මම මේක control T press කරලා resize කරගන්නවා. මේ ගානට විතර. ඊට පස්සේ අපිට ඕනේ මෙතන වෙසක් කියන එක. මම මේකත් resize කරගන්නවා. ඊට පස්සේ අපිට වේවා කියන එක ඕනේ. මම ඒකත් control T press කරලා මෙන්න මේ විදිහට resize කරගන්නවා. හරි ඊට පස්සේ අපි තව මේක adjustment ටිකක් කරගමු. හරි දැන් මම මෙන්න මේ විදිහට මගේ ටෙක්ස්ට් එක ටයිප් කරගත්තා. ඊට පස්සේ අපි මේ ටෙක්ස්ට් එක group එකක් විදිහට කරගමු. වර ගන්න තියෙන මේ ටෙක්ස්ට් layers හැම එකක්ම select කරන්න control key එකත් press කරගෙනම ඊට පස්සේ ඔයාලට පුළුවන් control G press කරන්න. ඊට පස්සේ මේ group එකක් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ group එකට යටින් තියෙන layer එක select කරන්න. ඊට පස්සේ keyboard එකේ L press කරන්න. එතකොට අපිට lasso tool එක open වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක අපේ ටෙක්ස්ට් එකකට මෙන්න මේ විදිහට සිලෙක්ෂන් එකක් අදින්න. ඊට පස්සේ අපිට මේ විදිහට සිලෙක්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනට solid color එකක් add කරගන්න. මම මෙතන කළු පාට දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ mask එක select කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන properties වල බලා ගන්න පුළුවන් feather කියලා. මම මේ feather එක වැඩි කර ගන්නවා 36ක් විතර. ඔයාලට පුළුවන් ඒ ගානක් වැඩි කරගන්න. ඊට පස්සේ මේක opacity එක මම 140ක් විතර දානවා. 49ක් විතර. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ අපේ කළු පාට layer එක මෙන්න මේ group එකට add කරන්න. ඔයාලට ගන්න තියෙන මේ group එක drop down එක select කරලා මෙන්න මේ විදිහට මේ group එකට add කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ group එක right click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන convert to smart object කියලා තියෙනවා. ඒක select කරන්න. ඊට පස්සේ අපේ group එක මෙන්න මේ විදිහට smart object එකක් වුණා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේ text එකේ කොහෙන් ඇල්ලුවත් ඔයාලට මේ ටෙක්ස්ට් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ටෙක්ස්ට් එකම තමයි යන්නේ. ඒ කියන්නේ ඔයා මේ පින්බර කියන එකෙන් ක්ලික් කරත් වේවා කියන එකෙන් ක්ලික් කරත් මේ මුළු ටෙක්ස්ට් ඔක්කොටම තමයි මේ එකක් විදිහට යන්නේ. එතකොට අපි එඩිට් එක කරගන්න ලේසි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ අපේ කාඩ් එක zoom out කරගන්න. ඔයාලට ගන්න තියෙන එකට control එකත් එක්ක minus key එක press කරන්න. ඊට පස්සේ මේ control T press කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන right click කරලා perspective කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට 3D look එකක් එන විදිහට මේක හදාගන්න. හරි දැන් මම මේ විදිහට හදාගත්තා. අපි බලමු මේකේ තව adjustment ටිකක් කරලා. හරි දැන් මම මේකට තව වෙනස්කම් ටිකක් කරගත්තා. මම මේ text එක පොඩ්ඩක් පොඩි කරලා මේක මැදට වගේ ගෙනාවා. හරි තව අපි එක text එකක් add කරගමු. අර ගන්න තියෙන්නේ keyboard එකේ T press කරන්න. ඊට පස්සේ අපිට මේ විදිහට text tool එක open වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේ එකපාරක් mouse එක click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ YouTube channel එකේ හරි ඔයාගේ නම හරි මෙතනට type කරගන්න. මම දැන් මෙතන Technoflow SL කියලා type කරගන්නවා. ඔයාගේ නම හරි ඔයාගේ YouTube channel එක හරි මෙතන type කරගත්ත හැකි. මම මෙතනට Technoflow SL කියලා type කරලා මෙතන enter key එක press කරනවා. ඊට පස්සේ මම ආයේ V අකුර press කරනවා keyboard එකේ. එතකොට අපේ move tool එකට තමයි යන්නේ. ඊට පස්සේ මම මෙතන control T press කරලා අපේ text එක පොඩි කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේ හරියෙන් අපේ text එක මේ විදිහට තියෙනවා. මම මේ විදිහට double click කරලා control A press කරනවා. ඊට පස්සේ අපිට මේ විදිහට properties panel එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන font එක වෙනස් කරනවා. මම මේ font එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපේ text එක එහෙම කරගන්න. මම මේ විදිහට text එක මේ හරිය විතර තියෙනවා. හරි දැන් අපි මේ වෙසක් කාඩ් එක තව ටිකක් ලස්සන කරගමු. ඔයාලට ගන්න තියෙන මේ layer panel එකේ උඩම layer එක select කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් control alt shift E press කරන්න. ඊට පස්සේ මේ විදිහට තනි layer එකක් create වෙනවා මේ layers ඔක්කොගෙම. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන filter වලට ගිහිල්ලා camera raw filter එකට යන්න. හරි අපිට මේ විදිහට camera raw filter එක open වුණා. දැන් මම මේකේ exposure එක වැඩි කරගන්නවා 0.05ක් විදියට.
හරි ඊට පස්සේ මම මෙතන කොන්ට්‍රාස්ට් එකත් 5ක් වැඩි කරගන්නවා. තව highlights එකක් 5ක් වැඩි කරනවා. ඊට පස්සේ මෙතන whites ඍණ 30ක් විතර දානවා. blacks 20ක් විතර දානවා. ඊට පස්සේ මම මෙතන texture එක දානවා 79ක් විතර. ඊට පස්සේ මම මෙතන clarity එක දානවා 22ක්. ඊට පස්සේ මම මෙතනට vibrance එක දානවා 18ක්. ඔයාට මේ මං කියන ඒවා ටිකම දාන්න කියලා එහෙම එකක් නැහැ. ඔයා මේක දිගටම එඩිට් කරද්දි Photoshop එකෙන් ඔයාට මේක තේරෙනවා මොන වගේද මේවා හදාගන්න ඕනේ කියලා. ඒකින් තමයි මම මේ ගානන් ටික දැම්මේ. ඊට පස්සේ මම මෙතන okay කියන එක සිලෙක්ට් කරනවා. හරි අපිට මේ විදිහට තමයි අපේ ෆයිනල් රිසල්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ වෙසක් කාඩ් එකේ. හරි දැන් අපි මේක කම්පියුටර් එකට අපේ සේව් කරගමු. ඔයා මුලින්ම මේක සේව් කරන්න ඕනේ PSD ෆයිල් එකක් විදිහට. ඔයාලා ගන්න තියෙන මෙතන සේව් කියන කොට සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ලොකේෂන් පාත් එක සිලෙක්ට් කරන්න. දැන් මම මෙතන කලින් සේව් කරපු හින්දා මගෙන් මේක පෙන්වන්නේ නැහැ. ඔයාගේ ලොකේෂන් පාත් එක සිලෙක්ට් කරන්න කිව්වොත් එහෙම ඔයාලට ගන්න තියෙන්නේ PSD ෆයිල් එක සේව් වෙන්න ඕන ලොකේෂන් එක තෝරලා ඒක සේව් කරන්න. ඊට පස්සේ දැන් අපි බලමු මේක කොහොමද JPG එකක් එහෙම නැත්නම් PNG එකක් විදිහට සේව් කරගන්න කියලා. ඔයාලා ගන්න තියෙන මෙතන ෆයිල් වලට යන්න. ෆයිල් වලට ගිහිල්ලා මෙතන save copy කියලා තියෙනවා. ඒක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන location path එක සිලෙක්ට් කර හැකියි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන save type එකේ තියෙන drop down එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන JPG කියන format එක දීලා save කියන කොට සිලෙක්ට් කරන්න. මම මෙතන replace කරන්න කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් hi කියන එක දීලා okay කියන කොට සිලෙක්ට් කරන්න. හරි දැන් අපිට වෙසක් කාඩ් එක සේව් වුණා. ඔයාලට මෙන්න මේ විදිහට තමයි අපි හදපු ගොඩක් ලේසි සිම්පල් වෙසක් කාඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක සිම්පල් වුණා ලස්සනයි. ඔයාලට මෙන්න මේ විදිහට තමයි අපි ෆයිනල් රිසල්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතනවා මං අද ගෙනාපු වීඩියෝ එකෙන් දැන් ලබන සතියේන වෙසක් එකට වෙසක් කාඩ් එකක් හදන්න ඔයාලට තේරෙන්නේ නැති කියලා Photoshop software එක භාවිතා කරලා මම මේ හිතට වදින ටෙක් ෂෝ එකෙන් මං හැමදාම සෙනසුරාදාට දාන්න හිතාගෙන ඉන්නවා මොබයිල් ඇප් රිවිව් එකක්. මං හිතනවා ඒක දිගටම කන්ටිනියු කරගෙන යන්න. අපි බලමු මේක කන්ටිනියු කරගන්න පුළුවන් වේද කියලා. ඔයා අපේ හිතට වදින ටෙක් ෂෝ එකට කැමති නම් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නෙමෙයි නම් ඉන්නවා දැන්ම subscribe කරන්න. තව ඔයාගේ යාළුවට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. මොකද එතකොට ඔයාගේ යාළුවටත් වෙසක් කාඩ් එකක් හදාගන්න පුළුවන් වෙනවා ලේසියෙන්ම free access එක්කම. තව මේ වීඩියෝ එක like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඔයා මේ වීඩියෝ එක බැලුවා වගේ මාස ඇතුලේ මෙටාලා අලුතෙන්ම රිලීස් කරපු mobile video editing app එක ගැන දැනගන්න. මේක අපිට ගොඩක් features තියෙනවා. අනිත් එක මේක මෙටාලා විසින් තමයි mobile එකට මේක රිලීස් කරලා තියෙන්නේ. ඔයාලට මේ app වෙන වීඩියෝ එකෙන් මම කියලා දීලා තියෙනවා කොහොමද මේ මෙටාලා රිලීස් කරපු Meta Edits app එක පාවිච්චි කරන්න මේක තියෙන දේවල් මොනවද කොහොමද අපි මේකෙන් වීඩියෝ එකක් එඩිට් කරන්න කියලා. ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා ඒ වීඩියෝ එක බලන්න යන්න. එහෙනම් ක්ලික් කරන්න.